මම හිතන්නේ ඒක ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වෙනවා. ඔහු ක්‍රිකට් දිවියෙන් සමු ගැනීම. නමුත් මම හිතන්නේ ඔහු ඉතාමත් හොඳට හිතලා බලලා හරි තක්සේරුවකට ඇවිල්ලා තමයි ඒ තීරණය අරන් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ අඩුව පුරවන්න සෑහෙන කාලක් යාවි. නමුත් ඒ අඩුව කියන්නේ තවත් එක්කෙනෙක්ට තියෙන ලොකු අවස්ථාවක්. විශේෂයෙන් ලාබාල ක්‍රීඩකයන් ගත්තොත් තිරිමාන, චන්දිමාල්, උපුල් තරංග, දැන් රෝෂන් දික්වැල් ඇවිල්ලා ඉන්නවා, කිත්රොන් විතානගේ, කෞෂල් සිල්වා, දිමුත් කරුණාරත්න කියන මේ ක්‍රීඩකයන්ට මම හිතන්නේ මම ඇන්ජලෝ මැතිව්ස් ඊට වඩා පොඩ්ඩක් අයින් කරනවා. මොකද ඇන්ජිට මම හිතන්නේ ඇන්ජලෝ මැතිව්ස් කියන ඒ ස්ථානේ ඔහු හදාගෙන තියෙන්නේ. ඔහුට මම හිතන්නේ ඉතාමත් සාර්ථක ක්‍රිකට් දිවියක් ඉදිරියට තියෙනවා. නමුත් මේ අනිත් ලාබාල ක්‍රීඩකයන්ට තමන්ගේම හයියෙන් තමන්ගේම කකුල් දෙකෙන් තමන් විදියට හිටගෙන තමන්ට හරියන ඒ මම හිතන්නේ ස්ථානයේ ගොඩනගාගෙන ඒ ක්‍රිකට් දිවිය සාර්ථක කරගෙන ඉදිරියට යන ලොකු අවස්ථාවක්. ඉතින් මම හිතන්නේ මහේල ශ්‍රී ලංකාවටත් ලෝකයේ ක්‍රිකට් වලටත් කරලා තියෙන විශේෂ සේවය මම හිතන්නේ කාටවත් අවතක්සේරු කරන්නත් බෑ. ඒ දේ නැවතත් කරන්න මම හිතන්නේ කාටවත් ලේසි වෙන එකකුත් නැහැ. ඉතින් ඔහුගේ ඉදිරි දිවිය මම හිතන්නේ තම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ලෝකයේ ක්‍රිකට් ලෝලීන් ඔහුට සුබපතයි. මම හිතන්නේ කනගාටු වෙයි. නමුත් විශේෂයෙන් මම හිතන්නේ ඔහුගේ මේ අවසන් ටෙස්ට් තරඟ 3ක් එළඹෙනවා. ඒ ටෙස්ට් තරඟ වලට ඇවිල්ලා බලලා ඔහුගේ ක්‍රීඩාව අත්පොළ සන්නාදයයි මැද සමු ගැනීමට එහෙම අවස්ථාවක් එයි කියලා ජයග්‍රහණයක් එක්ක කියලා මම ප්‍රාර්ථනා කරන අවස්ථාව වෙන බෑ කියලා. මහේලගේ අඩුව කුමාට කොහොමද එනේද ටෙස්ට් ක්‍රීඩාවේ? මම හිතන්නේ ඒක වෙන්න මම හිතන්නේ එවැනි අවස්ථාවක් හැම වෙලාවෙම එනවා. ඕනේ මේ කණ්ඩායමකට ක්‍රීඩකයන් ඉවතට යනවා. ක්‍රීඩකයන් නවක ක්‍රීඩකයන් එනවා. ඉතින් ඒ අවස්ථාව මම හිතන්නේ පුදුමයක් කියලා හිතන්න බෑ. නමුත් ඒක පිළි අරගෙන තවත් කණ්ඩායම ගොඩනගාගෙන ඉදිරියට යන්න කණ්ඩායමක් ලෑස්ති වෙන්නත් ඕනේ. ඒගොල්ලන් දැනගන්නත් ඕනේ. අවසාන ප්‍රශ්නේ කුමා දැකපු මහේලගේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම මොකක්ද? මම හිතන්නේ සෑහෙන ටෙස්ට් ඉනිං තියෙනවා. මම හිතන්නේ එංගලන්තයේ ලෝඩ්ස් තරඟ පිටියේදී ඔහු ලබාගත් ශතක දෙකත් ඒ වගේම ඕස්ට්‍රේලියාව සමග දෙවැනි නිමැදි ගාල්ලේදී තාමත් අපහසු තනතිරක ලබාගත් ලකුණු 100ක් විශේෂයෙන් මතකයටනේ. ඒ වගේම ලෝක කුසලානේ 2007 අර්ථ අවසන් තරගයේ 2011 අවසන් තරගයේ ලබාගත් ශතක එක් දින ශතක. ඉතින් මම හිතන්නේ සෑහෙන හිම තියෙනවා අවස්ථා. මම හිතන්නේ මට විතරක් නෙවෙයි ලෝක ක්‍රිකට් ලෝලීන්ටත් ඒ විශේෂිත අවස්ථා මතක තියෙයි.